මොකද වෙලා තින්නේ? බෑග් දැක්කද ඔයා යාර පල්ලිය හදන්න බාර අරගෙනනේ හරිද? එයාගේ සල්ලි වලින් ඒ පිට වෙලා කියපන්කෝ ඒක අනිත් පැත්තට. මොකද්ද? මේගොල්ලෝ කියලා එයා පල්ලිය හදන්න බාරගත්තා. ඊට පස්සේ පල්ලියෙන් කතා කරලා කියලා එපා මේ ආණ්ඩුවෙන් හදනවා කියලා. ඔව්නේ. නැතුණා. ඔව් දැන් ආණ්ඩුවෙන් හදන විදිහ මුලින්ම කිව්වනේ කාටවත් අත් දාන්න දැන් ආණ්ඩුවෙන් හදනවා කියලා කිව්වා. ඇයි මෙයා හදන්නේ? ඒකනේ දැන් මෙයා ඒකනේ බොරුවට මේ බය වෙලා. යටිහිතේ චේතනාව හරි නෑනේ අයියේ. ඔව්. හරිද? ඒ බොරුවට මේ වෙලේ පබ්ලිසිටි එකක් ගන්න දැඟලුවේ. ඒකයි මිනිහාගේ මට අල්ලන්න නැත්තේ නේද අර අයියෝ අර මට ඒක දැක්ක ගමන්ම ඔයාව මතක් වුණේ. බොරුවට මෙන්ටල් වගේ නේ මිනිහා මේ සයිකෝ වගේ නේද බබා නැත්නම් ඉතින් මේ හොඳටම දන්නවා මුල් ලංකාවම දන්නවා මේ ශ්‍රී ලංකාව දන්නවා ආණ්ඩුවෙන් හදනවා කියලා මේක. එයාගේ මුළු වියදම එයාගේ හදනවා කියලා එයා පබ්ලිසිටි එකක් කරගෙන මේකේ අර ගොසිප් වලට ගෙවලා මිනිහා දාගන්නවා ටයිටල් එකක්. ඊට පස්සේ සාධක කෙනෙක් කවුද කතා කරනවා. මෙයා ඒක ලයිව් එකක් ඇවිල්ලා කියනවා මේ අර අතරනුණු ළමයි ටිකට කරන්නම් කියලා. හැබැයි මිනිහා පිට වුණා බඩාගෙන ඉද්දි මේකෙන්. අයියෝ. ඊ අතරේ කවුරු හරි අරක දැම්මුත් ඉවරයි. මිනිහා අහන්නේ පිරීද කතා කරා. කතා කරලා කිව්වා නංගි කෙල්ලව හොයලා දීපන් මේම කියලා මං කෝ හරි කෙල්ලව දන්නවා මේමයි කියලා මට කියන මේ මට රංග දෙන්න අයියත් කිව්වා 4 දෙනෙක් එකතු වෙලා මේක කරන්න කියලා මං කෝ අයියා 4 දෙනෙක් එකතු වෙලා කරන්න තියෙන එක නම් නෑ ඔය දැන් ඔය ඔහොම කියන්න මේ මේකට කම්ප්ලේන් එකක් දැම්මොත් කෙල්ල හොයලා වැඩක් නෑ ළමහා කාන්තයා කාර්යාංශයට දාලා ඉවරයි මං කෝ ඉවරයි නන්දනය කියන්නේත් ඒකයි මේ මිනිස්සේ රෝද පුදුමක උත්සාහ යනකොට මේ අර ගෑනුන්ට බල්ලප්පු වෙන්න මං කෝ රන්ජනයයි මයි චැට් එකක් දාගෙන හිටියා ඉතින් මේ රංජනය කියන්නේ ඇත්ත ඔයා කරපු දේවල් එක තප්පරෙන් ඉවර මං ඉතින් පැහැදිලිව කියලා දුන්නා මන්ත්‍රී කෙනෙක්වත් කරන්න නැති දේවල් නේ ඔයා කරන්නේ මං කෝ හොඳ වෙලාවට මේ අතේ බෝම්බ ගෙවුවේ ඔයාගේ ඕක යට ගියා ඒක ඇවිල්ලා යනවා දැන් ආයේ මේ පැමිණිල්ල දාපු ගමන් ආයේ උඩ එනවා ඔව් මං කෝ ඔයා කතා කරන්නේ මොකද රංජනයකට මනුස්සකම තියෙනවනේ යාගේ අතේ තියෙන්නේ ඔව් නංගි මේ රංජනය මට ආදරෙයි ඔයා ඉතින් මොකක් හරි කරන්න චේත් එකේ මාවත් චේත් අනේ නෑ මම මට කොටස සල් දීවනේ මම මේ මට ඕනේ අර වාගේ 6 බේර ගන්න ඒක ඕනේ නෑ කියලා ඔකයි කටි කියෙන්න ඕන 6 බේර ගන්න කියලා උගෙත් උර නැති වෙයි නෑ ඌ කියනවා මට පාන්දර 6ට කෝල් කරනවා අnder 6ට කෝල් කරා මොකද අර මේ මම මේ බෝම්බ ගහපු දවසේ මම 6ට කෝල් කරනවා අයියෝ එදන් මම කෝල් කරා ඊට පස්සේ බෝම්බ ගන්න 11ට 12ට නේ මම 6ට කෝල් එකක් ආවා අනේ රංජන මොකද උනේ අරකට දැරකොළෝ ඇයිද මේ ළමහා කාර්සී අයිඩි ඇයිද මං කිව්වොත් මල්ලි ඔයාගේ දැන් පස්සේනේ බබා ආරංචි වෙන්නේ මු කරලා හරි නැති හරි කිව්වා ඔයා හිතන්නේ අයියා මගෙන් තමයි ඇහුවේ ඔයාගෙන සම්පූර්ණ ඔයාට මේ වන්සරකම් දාන්න ආවේ නැද්ද ඇත්තට නංගි මෙයා මේ නේද කියලා මං කිව්වා ඉතින් මම බේරුවා අයියා ඇත්තටම මාත් එක්ක ප්‍රොමිස් ඕවට ඇවිල්ලා නැහැ ওই මිනිස්සයා දන්නවනේ මගේ කටත් එක්ක එදා අදිත් එක්ක කවුද ඔගේ කෙල්ලොටේ කවුද බලපන් ජුලියත් තමයි අට එන්න තිබ්බනේ අනේ අනේ බබයි දවයි මට සිකියුරිටි කියන්නත් එපා කියලා කොට රැ වෙලානේ හැබැයි මට අර මං කවුද කී කැල්ට් කෞශලද ෂෙනාය රත්නනේ කෞශි වයින් කරලා තියෙන්නේ දැන් අයි කෞශල ෂෙනායයි තව ඍතු නෑ ඍතු කියලා කෙල්ලෙක් ඉන්නවා ශානි මම අපේ කෙල්ල පහක් විතර හිටියා අර කෞශි මොකද්ද මං කල්ද ටූරිස්ට් කියලා ලියන්න දන්නේ නැතුව වෙට ටෙරරිස්ට් කියන්නද ටූරිස්ට් කියලා ලියලා උමනාවෙන් මෙයා ගැන දැන් සද්දයක්වත් නෑනේ එයා උමනාවෙන් මේ පබ්ලිසිටි ගන්නේ එයා කියති යාට මේ වචනේ බැරුව යන්න හේතුවක් නෑනේ බබා ඔක නෑ යාට ඉංග්‍රීසි කිසියක් දන්නේ නැහැ ඔයාව තව ෆලෝ කරන්නේ ඔයාව තව ෆලෝ කොහොමද දන්නේ ඔයා මං දන්නවද ඔයාට කියලා තියෙනවා ඔයාව තව ෆලෝ කරලා තියෙනවා බලකින් පැත්තකින් බලකින් තියෙනවා ඔව් ගෑණි තෝනේ මම වෙන්න ඒ ගිල ගොඩාක් තැනක නා ගන්නවා ඉතින් මේ මොකන්ද කියන්නේ දැන් ගත්තනට කියන්න අයියා කවුද මොකද දැන් ඔයා අපි දෙන්නගේ වයිට් එක විනියා නේ මිනිහක් බාහි නෑ නෝ ඔබ මිනිහකට මට නෑ ඔව් මං කිව්වා රංජන අයියා මේක නවත්තන් ඉන්නේ ඔයා කෙලින්ම කතා කරන්නේ නැහැ යාට විතරයි මේක පුළුවන් කට්ටිය ඔක්කොම ඔයාගේ ඇතුලේ ඉන්නේ වල තාම බඩු ටික තියෙනවනේ ඊවා මේ ෆෝන් එකේ ලස්සනට තියෙනවා ලස්සනට තියෙනවා ඒව ටික අයින් කරලා තියෙනවා ඔව් ආයි ලයිෆ් ටයිම් පාර්ට් එකක් දාන්න බැරුණා අපිට නේද ඒකනේ දැන් පුදුමයි වට කතා කරේ නෑ පෙරේදත් මරු ගාතේ කතා කරා නෑ කතා කරනවා කල් මිනිහ අප්ඩේට් වෙනවා නේ අයියා අර දාන්න ඉඳ තියන්න එපා
හැබැයි වැඩේ මේකයි දැන්. ඇත්තටම මේකට දැම්මොත් කම්ප්ලේන්ට් එකක් බබා මිනිහව ගෙන්නනවනේ. ඒ ගෙන්නද්දි මේ එතකොට ඕක එලි වෙන්න ෆෝන් චෙක් කරලා මේවා කරලා එන කල් යනවනේ. ඒ කල් යනකම්ම මු වැරදිකාරයනේ සමාජයට. ඒකනේ වල ප්‍රශ්න තියෙන්නේ. ඇත්තද? මු බඩු ගහනවා. මට ආවා අසහනකාරයෙක් කියලා එම් පිටින්ම අයියේ එහෙම ඒ කියන්නේ කාට තව සල්ලි වැඩි වෙලා නේද? කොහෙන්ද සල්ලි වැඩි? කොහෙන්ද සල්ලි? කොහෙන්ද උච්ච සල්ලි? හැබැයි මේ පොඩි බිස්නස් එක කරන්නේ අයියේ. ඒක කොහෙන්ද බබා මේ රූම් බෝයි කෙනෙක් වෙලා හිටලා තියෙනවා අවුරුදු 30 දී. පිටුම දැන් ඔයාට මොඩලින් වලින් මේ එතකොට ඇඩ්ස් වලින් බබා ෆිල්ම් වල රංගපාල හම්බෙන ගාණක් තියෙනවා ලක්ෂයක් එකමාරක් දෙකක් වෙන්න පුළුවන්. ලක්ෂයක් දෙකක් එච්චරයි. ඒකට ඔයාට එකපාර ඔයා දැන් ඔයා අවුරුදු 25 පව වෙලා 35 වෙද්දි ඔයාට කෝටි ගණන් කෝටල් අයිතිකාරයෙක් වෙලා වාහන ගොඩයි ඉඩම් ගොඩ එහෙම තියෙන්න බෑ. මට හිතෙන්නේ මිනිහා වෙජිටේරියන්. හරිද? අරක්කු සිගරට් එකක්වත් බොන්නේ නැහැ. 100% ෂුවර් නිදානයක් කරා. අපි මේ ජොලිය අපි හතල් එකේ ඉඳලා අපිට නිදාගන්න ප්‍රියාම් මැනි රෑ ඉවන කන්නේ නෑ. චන්දි මාළුත් රෑ ඉවන කන්නේ නෑ. ඒ කියන්නේ Facebook එකේම තමයිනේ. දුක් ඉතින් චන්දි මාල්ට නිින්ද යන්නේ නැති වුණාම මට කතා කරනවා මමයි වෙනුරයි අපි සිනමා බේස් සයිඩ් යනවා ගෝල් ෆේස් යනවා පාන්දර පාට හයට ගෙදර ඉන්නේ. චන්දි රෑ ඉවන කන්නේ නෑ. ප්‍රියාන් අයියාගේ වැඩේ Facebook එකේ පැය 24ම. ඒක තමයි මේගොල්ලෝ පුළුවන් තරම් ඔය පන්සල් වල දැන් ඔය වැඩිපුර පන්සල් යනු සතපහට විශ්වාස කරන්න බෑනේ. ඕනේ චන්දි ආගොල්ලෝ බුදු වෙලානේ කතා කරන්නේ. උගේ වැඩේම බුදු වෙන්න පන්සල් ළඟ ආදු ළඟ ඉඳගෙන ඒ කියන්නේ මේගොල්ලන් අරවා කිව්වා වගේ හිත කෑ ගහනවා. අන්න හරි. ඒ තියෙන්නේ සල්ලි වැඩි ඉන්න දැන් පෙරේද කතා කළත් මට කියනවා නැති ඉක්මනට සැලොන් එක දාගනින් මේ ණය වෙන හිර කරන් තියාගනින්න එපා. ඕවා දීලා මට කතා කරනවා ඊළඟ ඡන්දෙට තනිකර වියදම් කරන්නේ මමලු. ඒක මේ බොරුවටයි. බොරුවටයි තේරෙන්නේ. බොරුවට තේරෙන්නේ නැද්ද ඔය ෂේප් එකේ ඔයාව අල්ලගන්න යන්න දැන්. මරුගාටයි තියෙන්නේ. හැබැයි අරකේ අය මේ අර මේ කෙල්ලින් අහිංසක කෙල්ලෙක් නෙමෙයිද ඒක සුභා කියන කෙල්ල. නැද්ද? ඔය එයා ටච් එකේ තියාගන්න යාව. අර කෙල්ල මොන කෙල්ලද? මේ ෆොටෝ එකේ ඉන්න කෙල්ල. කියන්න එපා ඒක. ෆොටෝ එකේ ඉන්න කෙල්ලගේ අනිත්‍ය අනුව තමයි මෙයාට සෙට් කරලා දෙන්නේ සුභා. ඒක එන කඳ ඉන්නවා වගේ. ඒ කෙල්ලව බඳින්න ඕනේ කියලා කිව්වේ. ඒකේ පිටිපස්සේ විතරයි සෙක්ස් කරගන්නේ. හරිද? ඒක චින්තාම. අපේ එක්සයිටඩ් වෙයි කරන්නේ. ඕ බෑක් සෙක්ස් කරන්නේ. අපිට අල්ලා දෙන්නේ නැහැ නේද? දැන් ඒකට කොල්ලෙක් ඉන්න අහන්නකෝ වෙච්ච දේ. ඊට පස්සේ කතා කර ලව් කර ඉඳලා මියා එකපාරට ඒ කෙල්ලට ගහලා ඩික්කිගේ ෆොටෝ එකක්. මේ කෙල්ල කියන අක්කේ මොන ආසානකාරයෙක්ද එකපාරට මෙහෙම එව්වනේ මට එපා වුණා මම කතාව නැවතුවා කිව්වා. මම පිටින්ම ඔයා බය කරලානේ කතා කරපුවා රෙකෝඩින් කියනවා කියලා. මේ බය වෙච්චාත්තේ මගේ සල්ලිත් මතක් කරනවා කියන්න බෑ නෑ ඒ වාරි අන්නන්නේ චිත්ත අද වෙනවා මට අපි කියමු එහෙනම් අන්න ෆැමිලි දාලා කියලා. ඊයක්ක මට කියනවා මේ නංගි ණය තියාගන්නවා උඹ ඉක්මනට සැලොන් එක දාලා මේ ඔය ණය ටික ගෙවපන්කෝ මගේ ඒ අපි යහනාදිමනේ ඊට කියන්නේ අනේ මන් දන්නේ අන්න මේ කම්ප්ලේන්ට් එක දාලා කියලා අරන් කිව්වා නංගි ඔය ණය එපා කිසි දෙයක් මට එපා මේ ඔයා චුට්ටක් මාව බේරලා දෙන්න බෑ හරි මම බේරනවා අනිවාර්යෙන් බේරනවා බොමට සපෝට් එක නැති එක තමයි වැඩි සියලු වැඩ ගන්නවා මගේ දැන් මේ අද නැයි පළවෙනිදනේ දැන් මේ දවස් දෙක තුන වෙලා අපි හම්බෙමු ෂේප් එකේ මගේ සෙට් එකත් එක්ක මම යන්නම් ඔෆිස් එකට ඔයා එන්න නිකන් ඔයාට එන්න කියලා ඔයා හම්බෙන්න මගේ මේ වෙනයි මෙතන දෙවන්නේ තමයි මට ඉන්න බෑනේ බබා සියලුනේ එක පාස්සම කියන්නේ කොහොමද කියලා කියන්නේ ටාගට් මොකද මම කියන්න බැරි ඔය වගේ මේක කියලා ඕනේ කිව්වද මම සතපහට කාටවත් ෆිල්ම් එකකට කියලා එවන්න තමයි ෆිල්ම් එකකට විතර ටෝක් කරලා ඔයා ටෝක් කරන්න මට අර එකපාරට කියන්න බෑනේ මුන්ට ඒක ඊපස්සේ මම ෆිල්ම් එකක් පටන් ගන්නවා යන්න හැබැයි එහෙම කියන්නේ ඕ මම බෝලේ බස්සලා එවන්න සෙනයි මට එවන්න ෆොටෝ ටිකක් කියන්න ෆොටෝස් එක දිනවද ඉන්න මේ ෆෝන් එකේ ඉන්න මගේ අනිත් එකේ ෆිල්ම් අනිත් එකෙන් දාන්න මට WhatsApp එකෙන් දාන්න දැන් අපිට කෝපරේෂන් කීපයක් තියෙනවා ඉස්සරහට ගොඩක් වැඩ තියෙනවා එකකව බය කරන්න එකකව අල්ලන්න අඩේ වටරක් බෑ අප්පා හරිලා නේද කමන්නේ මැරෙනකම ආදායම තියලා බයින්ට පාස් හරි කෙනේ මේක නම් පෙන්ෂන් එකක් අස්සක් ආණ්ඩු ජොබ් එකක් කරා වගේ තමයි බයින්ට පාස් කරා වගේ තමයි ආයෙ මොනවද කියන්නේ මේ කෙල්ලෙක් ඉන්නවා ආණ්ඩුවේ ජොබ් එකකුත් හොයනවා ලස්සන කෙල්ලෙක් ඉන්නේ
හොඳයි ඒක බෑක් සයිඩ් කරන එක කියන්නේ. ඒ වන්ද ඔව් වෙන සෙක්සි ඇඟක් තියෙන අද මාත් එක කී හිටියා. ඒ වගේ මං කියලා එවන්නම් ඒ පැත්තට. කවුද නම? මේ ශානි කියලා. සුදු වෙයිද? ලස්සනයි කෙල්ල ඇඟටත් ඒව හරි ලස්සනයි කෙල්ල. මම හම්බෙලා තියනවද? නෑ ඔයාව දැකලවත් නෑ කවදාවත්. ඉතින් එදා අපි අර මිස් ශ්‍රී ලංකාවට ගියේ වෙලේ හිටියද වයි මයි? එයා හිටියේ නෑ. කවුරුහරි කවුසි ඩාන්ස් දාසේ බා කවුසි ඩාන්ස් කෙනෙක් ඉන්නේ චන්නගේ මේ කවුද? ගයියා කිටි කෙල්ලේ. ඒක බඳලා ඉන්නා අයියේ එයා හොඳ සල්ලිකාර කොල්ලෙක් බඳලා අයින් වුණා. ඇත්තද? ඒ මුස්ලිම් කොල්ලෙක්. මුස්ලිම් අරක තමයි බිස්නස් එක. මොකද්ද? කුඩුද? ඔව්. මට ආරංචි ආව බබා. ඔව්. ෂුවර්ද? ඒක ඉන්නනේ. ඔව් ෂුවර් මම දන්නවා. පව් ඉතින්. මම දැකලා තියෙනවා ඉතින් ඒ මුස්ලිම් සෙට් එක ඔක්කොම මං අඳුරනවනේ. මට ආව නිවුස් එක මේකේ මුසම්මිල්ගේ පුතු ටික ගහනවා. එතකොට මේ ෆකීම්ගේ මේ කවුද? කබීර් හෂීම්ගේ පුතු ටික ගහනවා. මල්ලිලා ටික ගහනවා. කබීර් හෂීම්ගේ පුතා නම් මන් දන්නේ මුසම්මිල්ගේ පුතා නම් දන්නවා. ඌට සල්ලි වලට කරගන්න දෙයක් නෑ. ඌ පාටි කරන්න එනකොට මැක්ඩොනල්ඩ් බෑග් එකක 5000 කොළ මිටි අරගෙන ඉන්නේ කියන්නකෝ. අයියෝ ඇත්තද? ඒ තරම් සල්ලි. කොහොමද ලක්ෂ 5ක් විතර එක රැයකට කුඩුවා. එහෙම බෙදනවා කෙල්ලන්ට බෙදනවා. අරගෙන එනවා ලොකු ඔලුවට ක්ලබින් ගිහලා ඌට වෙරි වෙලා ඌගේ බිල් ගෙවන්න අපිට තමයි ඒ සල්ලි බෑග් එක දෙන්නේ. බිල් ගෙවන්න කියලා ලක්ෂයයි 2යි ක්ලබ් එකේ කියන අර ෂෝස් එකට බොරුවට. අරව අරගෙන එනවා කොහොමද ලක්ෂ 2-3ක විතර ඒව අරගෙන එනවා. ඕවට වෙන මොබිල්ස් එනවනේ. ඕවට මැඩිට් ගෑනු ඉන්නවනේ. උන් එනවා ඉතින් ඕවම ගහන්න. ඔව් මන්දලා අනේ මම අදාන දෙවියන් කල්ලා මම ඕවට ඇඩිටියුඩ් නෑ නිකන් මාසෙට එකපාරක් ඉතින් දෙකක් තුනක් ගන්න. ඒ ගන්න තුන ටික මේවා ගන්න කියන්නේ වයින් ටිකක් ස්කොච් ටිකක් බ්‍රෑන්ඩි ඒක කමන්නේ අරක බබා මේ එක්ස්ට්‍රසිවත් අර ස්ටෑම්ප් එකයි අයිස් ඒවා කවදාකවත් පාවිච්චි කරලවත් නෑ. දැක්කද හැක් වෙලා පෙලක්කුන් අර දැක්කද අර ඒවා දැක්කම කියන්න පුළුවන් අයියේ. අර කෙල්ලගේ හැටි කවුද අපේ කවුද? සුදාරිගේ හැටි මොකද? කවුද? කැත බලන්නකෝ අයියේ. මිනිඔලුවක් වගේ වෙලානේ බබා ඇකිලිලානේ බබා. ඉතින් බෑනේ. ඕව නැතුව බෑ. පිල්ස්ද චාලිද ක්ලබ් එකට එන්නේ ඕව පර්ස් එක දාගෙන කෑනේ. මට සිරි ඒක වල තමයි මේ. ඕක නැතුව බෑ. දිශගේ 탁ු බහැලානේ සේරම. ඔව් අන්න මූණ වල ටිකෙන් හොයන්න පුළුවන් අයියෝ ඔය ගෑනුන්ගේ ඕව ගහන්නේ කොයි ජොයින් ටිකයි අර වාගේ මූණ රවුම් ලස්සනයිනේ මම අර කිස් කරන මේකෙත් තියෙනවා අර රවුම්මට මූණ ලස්සන තියෙනවා. ඒ ඔය පාවිච්චි කරන්නේ නෑනේ. මොනවද අපි ටීනන ඔය සබ්ජෙක්ට් නෑ ආ. මොන? ටීනලා ඔය සෙට් එක නෑ. තුලක්ෂි. තුලක්ෂිලා එන ඔක්කොම බලන්නකෝ මූණවල්. තුලක්ෂිට 탁ු බහැලා නේද? ඒ අන්නේ ඕක තමයි සබ්ජෙක්ට් එක. ඔය සබ්ජෙක්ට් එක ගහන්නේ ගාලා හොයන්න සුලක්ෂිත යනවද බබා ඩීල් යනවද මං හිතන්නේ අයියේ අක්ෂය ඒ වගේ බලි වැඩ කරනවා කැමති නෑ කවුරුත් ගෑණියෙක් දියුණු වෙනවට කාර් එකක් ගන්නවට තැනකට මට කැමති නෑ අන්න ඒකනේ අද ඒගොල්ලෝ පැවැත්මක් නැත්තේ මොන දේකට ඒක අර හොරකම් සල්ලි ඒවා yaadුන්නේ නෑ නේද එකක්වත් yaadුන්නේ නෑනේ නෑනේ හැබැයි ඒ කෝටි 14න් කෝටි 5ක 6ක රත්තරන් ගත්ත ගෑණි රත්තරන් හංගලා තියෙනවා දැන් මේ රත්තරන් මගේ යාළුවෙක්ට දිදි මේ පෙටාවල රත්තරන් බිස්කට් ගෙන්නන මගේ යාළුවෙක් ඉන්නවා. අය දිදි කුඩු ගහනවා. ජීවත් වෙන්නේ. දිදි අරව ගහනවා. ජීවත් වෙන්නේ සල්ලිනේ. මට සිරි. දැන් ඒ උනාට දුබායි යන්නේ ඔය හොඳ හොඳ ෂේක්ලත් එක්ක ඩීල් එකේ දවස් 5ක් ඉඳලා ලක්ෂ 20යි කියලා හම්බ කරන් එන්නේ. දුබායි ගිහිල්ලා. දුබායි යන්නේ ඒක ඔය රටවල යන්නේ ඕක තමයි. මට සිරි. ඒගොල්ලෝ බබා ඉතින් මේ දරු පරපුරනේ බබා ඩ්‍රින්ක් එක කමන්නේ අපිට මොනවනේ බබා වයින්ද ඩ්‍රින්ක් එකද මේ තරුණ පරපුර පාන්න අර වක්ෂතුලාදී කියන කොච්චර ලස්සන කෙල්ලෝද මේ නිකන් දැන් මිනි ඔලුවක් වගේ වෙලානේ දෙහනේ අක්ෂර වැඩිපුරම රට ගිහිල්ලා මූණ හැදුවා ඉන්ජෙක්ෂන් ඊනේ කරලා ලිප් හැදුවා දැන් නිකන් ආටිෆිෂල් නිකන් රොබෝ කෙනෙක් වගේ නේ මම ඔය චාලි පිල්ස්ද අර එක එක වසවිත ඔක්කොම අක්ෂර ගන්නවා